කවුද බං උඹට ගැහැවේ? කියපන්. මම උඹේ අයියා වගේනේ බං. කියපන්. ඌයි මායි එක අම්මගේ එක පඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ. ඌ දැන් සල්ලි පස්සේ දුවනවා. තාත්තට සල්ලි තිබ්බා. පවුලේ බාලයා අතහැරලා දැම්මා. එතෙන් පස්සේ මගේ හැම දෙයකටම හිටියේ මෙන්න මේක විතරයි අයියේ. අයියා නොහිටින්න මට මෙතන කඩයක් දාගෙන ඒ කියලා ජීවිතයක් මේ අහිංසකී එක්ක අරන් යන්න බෑ අයියේ. අප දෙවෙනි මල්ලි උට ඇවිදින්න බෑ. ඔපව් පොඩි කාලේ උට කිසිම දැනුම් තේරුමක් නැහැ. මං ඒතකොට පොඩි. අද අරු ඌ ගැනුවත් හිතුවේ නැහැ. කවදාවත් මට අයියේ මගේ සහෝදරකම අමතක කරන්න බෑ. මටත් තිබ්බත උස්සලා උට පාරක් ගන්න. හැබැයි ඌගේ ඔය සල්ලි වලටවත් ඌගේ ඔය තෝපකමටවත් ඌගේ ඔය කුහකකමටවත් මං කවදාවත් වෛර කරන්නේ නැහැ අයියේ. මට එහෙම කරන්න බෑ.